ඔබ දවසක් හැමෝටම අද තියෙන්නේ 43 වෙනි ප්‍රශ්නේ. බලමු 43 වෙනි ප්‍රශ්නේ. තාම් කියනවා නැත්නම් පහත. සාමාන්‍ය අදහස අපි පහත කියලා ගන්නවා. එතකොට අපි වෙලාවත් කාලයක් එක්ක අපි මේක ගද්දී අපි කියන්නේ පහුගිය කියන අපිට පහුවෙච්ච කාලේ කියන අදහස කියන පහත කියන්නේ පහල කියන අදහස වගේම කාලයකදී අපි ගද්දි මේක ඔයාලා ගන්න. එතකොට අපිට පහුවෙච්ච කාලෙට කරලා තාම් කිව්වහම අපිට අතීත කාලය. අතීත කාලයෙන් ඔයාලා ගන්න. අතීත කාලයෙන් කියන්නේ තාම් කියන අපි ගිය කාලය නැත්නම් තාම් ඉල්ල කියන්නේ ගිය දිනය කියන්නේ ඊයේ කියන අදහස. එතකොට තාම් තල. එතකොට මෙතන තාම් තල කියන්නේ ගිය මාසය. තාම් තලේ ඒ නිපාත එකතු කරලා දිනවා කාලයකදී එකතු කරන මේ නිපාතය. එතකොට වෙනසක් වෙන්නේ නැහැ අදහස. එතකොට තාම් තරේ පහත මාසයේ නැත්නම් ගිය මාසයේ වොඩ්රූම් තනි කාමරය. වොඩ්රූම් කියන අපි තනි කාමරය කියන්නේ සියලු පහසුකම් තියෙන සියලුම පහසුකම් තියෙන තනි කාමරය. කෙනෙකුට ඉන්න පුළුවන් නැත්නම් දෙන්නෙකුට ඉන්න පුළුවන් ප්‍රමාණයට හදලා තියෙන තනි කාමරයකට තමයි සියලු පහසුකම් තියෙන වොඩ්රූම් කියන්නේ. උඩ කීයක් කියනවා අපි ගිවිසුමයි. එතකොට කීයක් කියනවා ගිවිසුමයි. එතකොට අපි වොඩ්රූම් කීයක් කියන සම්පූර්ණ වචනේ ගත්තාම කියන්නේ අපි ඇග්‍රීමන්ට් එකකට තමයි අපි වොඩ්රූම් එකට වගේ යන්නේ. එතකොට අපි මේ විදිහට ගත්තොත් අපි මාසික කුලියක් දීලා තමයි යන්නේ අපිට මාස දෙකකට ඕනි කියලා අපි යනවා. එතකොට අපි මාස දෙක ඉවරුනාට පස්සේ අපි කියනවා දැන් වොඩ්රූම් කීයක් කියන අපි ඒ වගේ ගිවිසුම ඇග්‍රීමන්ට් එකකට යන්නේ. එතකොට ඒ ගිවිසුම ඉවර වෙනවා. එතකොට කත් නදා. එතකොට කත් නම් නේද? කියන්නේ ගිවිසුම ඉවරුණා. කත් නදා කියන අවසන් වෙනවා. එතකොට වොඩ්රූම් එකේ අපේ තියෙන ගිවිසුම ඇග්‍රීමන්ට් එක අවසන් වුණා. කියන්නේ කාලය අවසන් වුණා. ඊට පස්සේ එනවා කෙරේසෝ. එම නිසා පූදොන් සා කියන අපි සේවා කියන්නේ අපිට මේ වගේ අපොන් රූම් එකක් නැත්නම් අපිට ගියක් ඒ වගේ හොයාගන්න දේපල වෙළඳාම් කරන නැත්නම් ඉඩමක් හොයාගන්න ඒ වගේ දේවල් වෙළඳාම් කරනවා වල හරිය දේපල වෙළඳාම් කියනවා. මේ දේවල් කරන ආයතනයට හඳුන්වන නම තමයි පුදොන්සා කියන්නේ. එතකොට පුදොන්සායකට ඒ කියන නිපාත එකතු වෙලා තියෙන්නේ. අර්ථ වෙනසක් වෙනවා. එතකොට පුදොන්සායි කාසෝ එතන ආසෝසෝ විසෝ ව්‍යාකරණ එකතු වෙලා තියෙන. එතකොට ආසෝසෝ විසෝ ව්‍යාකරණ වාටම 40 වීඩියෝ එකේ හොඳට පැහැදිලි කරලා තියෙනවා බලන්න. එතකොට ක්‍රියාපදේ දායිවත් කිරීමෙන් පස්සේ මෙතන තියෙන ආ නිසා අපි එකතු කරලා තියෙනවා ආසෝ ව්‍යාකරණය. ආ නිසා අපි එකතු කරලා තිනවා ආසෝ ව්‍යාකරණය. එතකොට ගිහිල්ලා චිබල් චිප් කියන අපි නිවස නැත්තම් ගෙදර මෙතන නිපාත එකතු කරලා තියෙන අර්ථය වෙනසක් නැහැ. එතකොට චිබල් නිවස අපි යනවා උත්තර වලට. එතකොට සම්පූර්ණ තේරුමයි පාර බලලා. එතකොට තාම් තරේ. එතකොට ගිය මාසයේ රූම් ක්‍රියාව කියන අපි තනි කාමරේ දිවිසුම කත්නම් නේද අවසන් වුණා. කරේසෝ එම නිසා උදොන් දේපල ආයතනයට පුදුන් සාය කියන නම ගන්න. නිවසක් උත්තර වලට යනවා. සෝගේ හේයා හම්නිදා. අපි සෝගේ හදා කියනවා හඳුන්වා දෙනවා නැත්නම් හඳුන්වනවා. සෝගේ හේයා හම්නිදා. අය හම්නිදා ඔය හම්නිදා හේයා හම්නිදා කියන ව්‍යාකරණේ තියෙනවා. ව්‍යාකරණේ තේරුම යම් කියාවක් කළ යුතුයි කියන අදහසයි. යම් ක්‍රියාවක් කළ යුතුයි කියන අදහස. කොට ව්‍යාකරණයේ ආකාර තුනයි. ක්‍රියාපදේ දායවත් කිරීමෙන් පස්සේ කියන්නේ අපි එකතු කරන ව්‍යාකරණ එකතු කරන ක්‍රියාපදේ දායවත් කිරීමෙන් පස්සේ තියෙන ආහාරي ඕහර නම් අපි එකතු කරනවා අය හම්නිදා කියන ව්‍යාකරණ. අය හම්නිදා කියන ව්‍යාකරණය මම කෙටි කරලා ලියන්නම්. අය හදාගෙන ව්‍යාකරණය. එතකොට මෙතන එකතු වෙලා තියෙන අය හදාගෙන ව්‍යාකරණේ දායවත් වෙලා නිදා. එතකොට අය හදා අමු වචනේ අමු ව්‍යාකරණ ලියන්න අය හදා. එතකොට ව්‍යාකරණේ දායවත් කිරීම පස්සේ ආහාරي ඕහර නෙමෙයි. උදාහරණයක් විදිහට අපි කියනවා ඊ නැත්තම් නැත්තම් ඕ. එතකොට මෙතන උඩ තියෙන ආහාරي ඕහරි සර දෙක හැර වෙන ඕනම සරයක් තියෙනවා නම් අපි එකතු කරන්නේ ව්‍යාකරණය ඕය හදා කියන ව්‍යාකරණය. ඔය හදා කියන ව්‍යාකරණය. ඔය හදා කියන ව්‍යාකරණය තමයි එකතු කරන්නේ. එතකොට අපි ව්‍යාකරණ එකතු කරන ක්‍රියාපදයේ අවසානයේ තියෙන්නේ හදාන. මේ වගේ හදානම් තියෙන. එතකොට සෝගේ හදා කියන අපි හඳුන්වනවා. එතකොට හදා වලින් තමයි අවසන් නැති. ඒ වගේ හදා වලින් අවසන්
ක්‍රියාපදයක් නම් අපි එකතු කරන්නේ එයා හම්නිදා කියන ව්‍යාකරණය. එයා හම්නිදා නැත්තම් හමු ව්‍යාකරණය කියන්න එයා හදා කියන ව්‍යාකරණය. ඒකට තමයි මේ නිදා එකතු වෙලා තියෙන්නේ. එතකොට එයා හම්නිදා වෙලා තින්නේ. එතකොට එයා හදා. එයා හදා ව්‍යාකරණය තමයි මෙතන ව්‍යාකරණ හතරටම එකතු වෙලා තින්නේ. මොකද සමාවෙන්න ව්‍යාකරණ තුනකටම එකතු වෙලා මේ ක්‍රියාපද තුනකටම එකතු වෙලා තියෙන්නේ. එතකොට මේ අවසාන ක්‍රියාපදේ විතරයි අපි අය හම්නිදා ව්‍යාකරණ විතරක් එකතු වෙලා තියෙන්නේ. එතකොට ඔයාලට පේනවා මෙතන මේ විදිහට ශෝගේ හදා කියනකොට හදාවලින් අවසන් තිරලා තියෙන ඉඳ එය හම්නිදා එකතු කරන. එතකොට හඳුන්වා දිය යුතු ව්‍යාකරණ තේරුම අපියක් කළ යුතු. එතකොට හඳුන්වා දිය යුතුයි. එතකොට දෙවෙනි උත්තරේ දෙනවා චොන්සෝ එය හම්නිදා. චොන්සෝ හදා කියන පිරිසුදු කරනවා. එය හම්නිදා එකතු කරලා තියෙන. එතකොට පිරිසුදු කළ යුතුයි. පස්සේ තුන්වෙනි උත්තරේ චොංරි එය හම්නිදා. චොංරි හදා කියනවා අපි පිළිවෙල කරනවා නැත්නම් පිළිවෙලට අස් කරනවා කියන අදහස. චොංරි හදා වචන දෙකම එක ළඟ යන අර්ථ දෙකක්. චොන්සෝ හදා පිරිසුදු කරනවා. චොංරි හදා කියනවා පිළිවෙලට නැත්නම් පිරිසුදු පිළිවෙලට කරනවා කියන අදහස ගන්න. අස් කරනවාම තමයි. එතකොට පිළිවෙලට අස් කරගෙන පිළිවෙල කරනවා. ඒ කියන්නේ එහෙ මෙහෙ දාලා තියෙන જાතියක් අපි පිළිවෙල කරනවා. එතකොට චොන්සෝ හදා කිව්වොත් අපි දෝවිලි ගසලා වතුර දාලා හොදලා ඒ වගේ අදහසක් තමයි චොන්සෝ දාලා තියෙන්නේ. එතකොට චොංරි හදා පිළිවෙල නැත්නම් පිළිවෙලට අස් කරනවා කියන අදහස. එතකොට අරපෝය හම්නිද. එතකොට අරපෝදා කියන අපි විමසා බලනවා. අරපෝදා කියන ක්‍රියාපදේ දායවත් කිරීම පස්සේ තියෙන්නේ ඕ කියන සරය. එතකොට මම කිව්වා මේ මෙතනදී ඕ කියන සරය. එතකොට අරපෝය හම්නිද. එතකොට ඉන්නේ අය හදා කියන ව්‍යාකරණ. එතකොට අය හදා ව්‍යාකරණ එකතු වෙලා තියෙනවා. එතකොට මේ එකතු වෙලා තියෙන වලට පේනවා ඇති මෙතන. එතකොට අරපෝය හම්නිද. එතකොට හඳුන්වා දිය යුතුයි. කියන්නේ සමායන විමසා බැලිය යුතුයි. අරපෝද කියන අපි විමසා බලනවා. එතකොට විමසා බැලිය යුතුයි කියන අදහස තියෙනවා. එතකොට විමසා බැලිය යුතුයි කියන අදහස තියෙනවා හතරවෙනි උත්තරේ. එතකොට අපි බලමු උත්තර හතර දාලා කොහොමද තේරුම් එන්නේ කියලා. තාම් තඩේ කියන ඊළඟ ගිය මාසයේ වොන්රූම් කියාගේ කත්නම් නිදා කියන්නේ සේවා ගිවිසුම කියන්නේ තනි කාමරයේ ගිවිසුම අවසන් වුණා. එතකොට කරේසෝ එම නිසා පුදොන් සායේ පුදොන් සා කියන ආයතනේ දීපල වෙලදාම ආයතනේ ගිහිල්ලා කිබල් නිවසක් සෝගේ හම්නිදා හඳුන්වා දිය යුතු ගැලපෙන්නේ චොන්සෝ එය හම්නිදා පිරිසුදු කළ යුතුයි. මෙතෙන්ට ගිහිල්ලා ආයතන පිරිසුදු මේ නිවසක් මේ වොන්රූම් එක පිරිසුදු කරන්න යුතු වෙන්නේ නැහැ. එතකොට චොංගේ එය හම්නිදා ඒකත් අයින් කරන්න මොනවා පිළිවෙල කරනවා වෙන්නේ නැහැ. එතකොට අපි මෙතෙන්ට ගැලපෙන උත්තරය විදිහට අපි ගන්න හතරවෙනි උත්තරය. එතකොට අර පුආය හම්නිදා. එතකොට ගිවිසුම අවසන් නිසා තමයි අපි පුදුම් සායකට ගිහිල්ලා නිවසක් විමසා බැලිය යුතුයි. විමසා බැලිය යුතුයි. එතකොට එම නිසා පුදුන් සායේ කාස බුදුන් සායකට ගිහිල්ලා නිවසක් විමසා බැලිය යුතුයි. එතකොට උත්තරේ 4 එනම් අදට ප්‍රශ්න ඉවරයි. තේරුම් නැති දෙයක් තියෙනවා නම් ආයෙ වීඩියෝ එක බලන්න. හැමෝටම තෙරුවන් සරණයි.